ඔයා දන්නවද නෝම බෝල වලින් ශ්‍රී කරන්නේ කොහමද කියලා? නැතුව මොනවා හරි කන ගමන් නම් මේක දිහා බලන් ඉන්න එපා හොඳද? ඔය විදිය නෙමෙයි ශ්‍රී කරන්නේ හොඳම විදිය මෙන්න මේක. වැඩකට නැති පූෂක ශ්‍රී කරන විදිය ඕක නෙමෙයි. මතක තියාගන්න ඔයා දිනන්නේ නම් වැඩකට නැති පූෂක කොහමද ශ්‍රී කරන්නේ එහෙම කරන්න ඕන. ඕඩි. අල්ලගන්න. අයියෝ ඕඩි ඔබ නවත්තන්න. ඕඩි වන්නේ බා. අයියෝ ඕඩි ඔබ නවත්තන්න කවුරුද බාගෙරගන්නේ අයියෝ. දැක්කද ඕඩි නියමයි නේද? අයියෝ බලන්නකෝ මේ දෙන්නගේ වැඩ. දෙන්නත් එක්ක කුඩුබක්කේ බහලා හැංගි මුත්තම් කරනවා. නම මොනවා කරත් ඉතින් උරතල්නේ. මේක දුකක්. ජීවිත කාලෙට මට හුරුතල් විදියටයි ඉන්න වෙන්නේ. කවදාවත් පෝස්ට් දිනන්න ලැබෙන්නේ නැහැ. කටකරිත කතා කියන්නේ. ඔයාට වඩා මේ තරගේ දිනෙනක මට ගොඩක් වැදගත් තේරුණාද? මේක තොඳයි මෙන්න මේක හොඳයි අපෝ මේක නම් හොද්දම සවුත් වෙලා එකක් හොඳයි කියන්නේ. මේ බලන්න. අපි ඔයා මේ මොනවද කරන්නේ? මොකද කරන්නේ? මම මේකට ලෑස්ති කරන එක කරන්නේ. දැන්වත් පෝස්ට් වෙයිද? අන්නයි. ඔය විදියට ඔයා ලෑස්ති වුණොත් ඔයා අනිවාර්යයෙන්ම පෝස්ට් අතරගේ දිනනවා. ඒකයි දෙකක් නේ. තේරුණාද? කිරුල හිමි වාට. ඊනිට වගේ පොඩි මේකප් එකකුත් දාගත්තා නම් හොඳයිනේ. හරිම ලස්සනයි. හැබැයි මේ වගේ දේවල් හැමදාම දකින්නවා. ඒත් මෙතනදී මම බලාපොරොත්තුනේ මේ වගේ දෙයක් නම් නෙවෙයි. අඟපත කිලිපොලා යන අමුතුම ආකාරයේ වෙනස් දෙයක්. තේරුණාද? මට හිතෙන්නේ මෙයා තමයි විනිශ්චයකාරතුමා මේ. පෙන්නන්න වැඩ පෙන්නන්න ගිහිල්ලා. ඇස් දෙක නිකන් ටැග් පැත්තට. මේ මගේ ඇස් දෙක තියෙන ග්‍රීන්ලන්ඩ් පැත්තට. ඇයි? නියම ෂූටක් එනවා මේ පැත්තේ. මේ පුසුමේ බැලුවා. මොකද්ද මේ ෂූටේ? මම මේ කල්පනා කරන්නේ මිරිස් දාලාද තෙල් දාලාද තව නිකන් හදලාද කිරි හොඩි හදලාද මොකද්ද? කොහෙද ඉන්නේ මේ ෂූටේ? අනේ ඕඩි ඔය පැත්තට හැගාගෙනම ඉන්න ඕනේ හරිද? මම මේ පැත්තේ වැඩක් තියෙනවා බලා ගන්න. හරි. අයියෝ යා මෙහෙමද තරක කරන්නේ? ඇත්තටම නෝම ඔයාට මොකද වෙලා තියෙන්නේ? අයියෝ මෙයා ගාව තියෙන ගඳ. ඔයා කුණුබක් කීර වැටුණාද කුණුබක්කයක් ඔයාට වැටුණාද? හරිම ගඳයි. අපෝ ළඟ පාතක ඉන්න බෑ. මෙන්න මම බලාගෙන හිටපු වෙනස. ඇත්තටම වෙනස් දෙයක්. මේ තරඟය මෙයා වෙනස් කෙරුවා. හරිම ලස්සනයි. ඇත්තමයි. හරිම සතුටුයි. මම බලාපොරොත්තුනේ මේ වගේ වෙනසක්. ඔයාට මොකද හිතෙන්නේ? මට හරිම සතුටුයි. කීයක් නේ. අයියෝ මට වැරදුනානේ මං හිතුවා කෑම 36යි තියෙන එක 37ක් තිබුණා. පුදුමට හක් මේවා තිබුණේ. මම කෑගෙන ගියා ඔතනම දිනක. ඒ පූසෝ ඔය පුඩි මොන මොකද කරන්නේ? අයියෝ මට වැරදුනා. ඔය පුදුම නෙවෙයි වටලක් පවුන. ඒක කරා ෂෝක් පුඩිව. අල්ලගන්න. ඔය හොර පූසෝ දුවන්න දෙන්නට. අපි දැන් මේ ගත කරන්නේ ඓතිහාසික මොහොතක්. මං දැන් ඕගොල්ලන්ට පෙන්ලා දෙනවා ලස්සන කියන නමට අලුත්ම ආකාරයේ අර්ථයක්. මට හීනයක් වගේ මෙහි ඉන්න ලස්සනම විතරක් නෙමෙයි අව ලස්සනම පූසත් මාමා. මට මේ පූස්ටා තරගෙ දිනන්න හම්බ වෙනවා. ඔව් නෝනාවරනේ මහත්තුරුනි. දැන් උදා වෙන්නේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන මොහොතයි. අද මේ සුවිශේෂී අවස්ථාවේ පූස්ටා කිරුලා දිනා ගන්න ලබන්නේ. මේ පූසා බල්ල ගන්නවා දුවන්න දෙන්න එපා. දුවන්න දෙන්න එපා අල්ල ගන්නවා. ඔබයි අප මෙතෙක් කළ දුටු සියලුම තරඟ කරුවන් අභි බබා ඔබ කිරුලා දිනා ගන්නවා. ඇත්තමයි. ඔය කිරුලා මගේ මමයි මෙහි ඉන්න අවලස්සන පූසා. යාපේ ඔයා මාව රවට්ටුවා. ඔය කිව්වේ මමයි දිනන්න ඕනේ කියලා. ඒ වුණාට ඔයා මගේ කප් එක අරන් යනවා. එයා නම් බය හිතෙන තරම් ලස්සනයි.
මට ඔයාව දැක්කම එහෙම හිතෙනවා. බය හිතෙනවා ඇත්තටම. කොහොමරි මම ඉතින් නවම නැතුව දැන් මාස 6ක් ඉන්නවනේ. කරුණාකර ආසන පොඩි තද කරගන්න. අපි ග්‍රීන්ලන්තයේ ගුවන් තොටුපළට ගොඩ බෑමට සූදානම්. දැන් මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50ක් පමණ වේ. සෙල්සියස් අංශක ඍණ 50යි? ඒක නයිස් කිරින් එකකට වඩා හිතලයිනේ. මොකද මේකට කරන්නේ? ඈ? මොකද අනේ නම නැතුව මාස 6ක් මේකට වෙලා සීතලේ ගිහින් ඉන්න වෙනවා. මොන කරන්නද? එක දෙක තුන හෙලෝ ගාපිල්. නමෝ එහෙම වෙන්න බෑ. ඔයා නම නෙමෙයි කවුද? මම නෑම තමයි ඒත් කැනඩාවේ ලස්සනම පෝස්ටා තරගේ දිනුවේ මම වාමෝ ඉන්දියාවේ ලස්සනම පෝස්ටා කියලා දිනුවේ මම ජපානයේ ලස්සනම පෝස්ටා කියලා දිනුවේ මම අයිබෝන්. එතකොට මේ හරි අපි හැමෝම අපේ රටේ පෝස්ටා කියලා දීලා මාස 6ක නිවාඩුවකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් අපිට පුළුවන් මේ මාස 6ම හොඳ සතුටින් ඉන්න නේද? අයියෝ රාමදාලේ අඬේ පාරේ ප්ලේට් එක මාවරයි නැච්චා. යාරි අමුතුයි. අනේ ආයෙ පාර ගියා. එයා කැතයි. පොර SMS වලින් තමයි දිනන්නේ නැත්තේ. හලෝ එපා මොන වට්ටම තිබුණොත් ඕගොල්ලන්ගේ බර කිරන තරදී මට එපා. හලෝ නෑ මේක බේත් බඩු කඩයක් නෙමෙයි කිව්වනේ. හලෝ එකක් ගත්තාම දෙක තුනක් දුන්නත් මට තව ෆ්‍රිජ් එපා කිව්වනේ. මොන කරදරයක්ද මන්ද? එයා අප්ෂට් ගහලා ඉන්න වෙලාවට ඔයා කියන්නේ එපා ඕජි. මට ව්‍යායාම උපකරණ ඕනේ නෑ. මගේ සිරුර හැඩේ හොඳට තියෙනවා. තේරුණාද? එයා අර විහිළු පොතකට මොනවද විහිළු ටිකක් හොයනවා ඉන්ටර්නෙට් එකේ. දන්නේ නැති. මොන කරදරයක්ද මන්ද මේක? හරියන්නේම නෑ වගේ නේද? ඔයා කවුරු වුණත් මට කමක් නෑ. මට කතා කරන එක නවත්තන්න. මට ওই බඩු කිසි දෙයක් ගන්න ඕනේ නෑ. තේරුණාද? එක සැරයක් කිව්වනේ දැන්. හලෝ මිස්ටර් බාකර්. මං කතා කළේ අර විහිළු කතාපතට අදහසක් ආවද කියලා දැනගන්න. මං අනේ සමා වෙන්න මිස්ටර් බාකර්. උදේ ඉඳලා ෆෝන් එකෙන් හරි කරදරයක් තිබ්බේ. කිසි දෙයක් ඔලුවට ආවේ නෑ. ඔළුවේ ඉන්න ගයිඩ්. මෙයා ළඟ ප්‍රතිභාවක් නෑ. මට තේරෙනවා ඔයා කියන දේ. ඉතින් මං කරනවා වගේ ඔයත් යන්න කොහේ හරි දුරකට. එතකොට ෆෝන් වලින් කරදේකුත් නෑ. අදහස නම් හොඳයි. ඒත් මේ වෙලාවේ දුර කියන්න මගේ අතේ සල්ලිත් නෑ. ප්‍රශ්නයක් නෑ. මම ගත්ත කන්දුවට විකුණන්න තිබිච්ච පරණ බංගලාවක්. මට අඩු ගානට හම්බුනේ. ඒක තවම මංවත් දැක්කේ නෑ. හැබැයි එතන නිදහසේ ඉන්න කියාපු තැන. ඔයා ගිහලා ඉන්න. මට එහි ගිහිල්ලා ෆෝන් එකකින් කරදරයක් නැතුව මගේ වැඩේ නිදහසේ කරගන්න පුළුවන්. දැන් නියමයි. ඔයා අවශ්‍ය කටයුතු ටික ලෑස්ති කරන්න ජෝන්ට එහෙ ගිහලා නවතින්න. ඒත් මං අහලා තියෙනවනේ ඒකේ හොල්මන් ඉන්නවා කියලා. කීම අදහස ඉක්මනට ලෑස්ති වෙන්න ඕන. මගේ පීට්සා මතකුණානේ. ඔයාට පීසා අමතක කරන්න පුළුවන් වුණාට මට ඒක කරන්න බෑ ජෝන්. දැන් ෆෝන් වලින් කරදරයක් නැහැ. කිසි කෙනෙක්ගෙන් කරදරයක් නැහැ. බාකර් මහත්තයාගේ අලුත් පොතට අදහසක් අරගෙන මිසක් මං ආපහු නම් එන්නේ නැහැ. එපා. කැම නෑ කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං දැක්ක මඹුල් ගේකට ආපු කේටරින් වෑන් එකක් තියෙනවා. අතන අයිනේ නවත්තී. එතන අයිනේ නවත්තලා නියම. ජෝන් බඩු ටික දානකොට මං හිමීට එතනින් අරන් කැම ටික මේකට දාගත්තා. බාකර් මහත්තයාගේ සෙක්‍රටරි කිව්වේ දොරේ යතුරු පාපිස්සයට තියනවා කියලා. මේක ගැන එච්චර සන්තෝෂ වෙන්න එපා ඕ. මේ බංගලාව දැක්කම මට නිකන් අමුතු හැඟීමක් එන්නේ. පොල් මම් පාටයි නේද? එපිසෝඩ් එකේ නම මුලදී බැලුවේ නැද්ද? මට පිටපතේ කොපියක් දෙන්න. මට පොඩ්ඩක් බලන්න ඕනේ. ඔබලන් ගාමේ තියෙන ගාෆීල් කාටුන් එකේ 27 වෙනි කතාව හොල්මන් බංගලාව. දෙකයි. ඉක්මනට ඇතුළට යන්න ඕනේ. මොකද 16 වෙනි සීන් එක අපිට බය වෙලා දුවන්න තියෙනවා මෙතේ. අපේ යම්.
මේක නම් ෂෝක් වැඩේ. මගේ අදහස් වලට බාධා කරන්න ෆෝන් වලට තියා හොල්මනකටවත් බෑ. මට දැන් හොඳට කල්පනා කරලා නිදහසේ හොඳ අදහසක් ගන්න පුළුවන්. බය වෙන්න බාබාලු කුක්කෝ. හොල්මන් වලට අපිට කරදර කරන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් වන්න අපිව බය කරන්න විතරයි. ගාෆිල් ඔයාගේ බඩ කෑ ගහන සද්දෙද ඔයා දැන්නේ කෑවේ? කෝකටත් ඉන්ටර්නෙට් එකේ හොල්මන් ගැන මොනවද තියෙන්නේ කියලා බැලුවොත් හොඳයි වගේ. මොකද මේ ඕඩි වෙලා තියෙන බොරු? ඒ මන් දන්නේ බොරුවට බය වෙලා මේ ළමයා මොකද මේ කරන්නේ? මොඩි පොඩු ඉඳන් යන්නේ හොල්මන් කීයක් නෑ ලෝකේ. මගේ නින්ද කඩලා මෙතන දැන් බොරුවට මෙතන ඉන්න මොඩෙක් වගේ ඕම බය වෙන්න එපා ළමයෝ. මේ ඔයා පොඩ්ඩක් ඉන්නවද කරදර කරන්නේ તો මම මේ හොල්මන් ගැන මෙයාට පොඩ්ඩක් කියලා දෙන්න. ඔයා නිකන් ඇවිල්ලා මට තට්ටු කරන්න පිටිපස්සේ. හොල්මන් කියලා දෙයක් නෑ ලෝකේ. තේරුණාද? බොරුවට නිකන් බය වෙන්න. හොල්මන් කියලා දෙයක් ලෝකේ නෑ බය වෙන්න. ඔඩි මං වාට කිව්ව නේද 16 වෙනි සීන් එකේ අපිට දුවන්න තියෙනවා කියලා බය වෙලා. මේක තමයි. අනේ. මේ සීන් මෙතන ඉන්න මොකද ඉන්නවද මන්නේ? අයියා. ඒ ගහලා උකුරක් යනවා. කවුද මේවට ඩබ් කරන්නේ ඊළඟට? මේ සීන් එක බෝරින්. දිග වැඩි. මගේ අලුත් ඇඳුම් ටික එහෙම ජරා කරනවා නෙමෙයි ඔයා. ඕවා කරලා මාව බය කරන්න බෑ ගාෆීල්. හොඳට සතුටු වෙන්න ගාෆීල්. ඔයා හිතුවද ওই විකාර වලට රැවටිලා මම බය වෙයි කියලා? ඔන්න ඔය ඔඩිට පාඩුවේ ඉන්න දෙන්න. මේ වැඩේ හරියන්නේ. එයා මට කීයටවත් බය වෙන්නේ නැහැ. මොන හොල්මනක්ද මන්ද මේ? ඉන්නකො මට හොඳ අදහසක් ආවා. හැබැයිටම ඔව්. මම පොඩ්ඩක් පිටපත බලලා කියන්නම්කො කරන්න ඕන දේ හරියට. මේ ඔය ඇසිස්ට් කරන එක්කෙනා මට ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් දෙනවද ඔරිජිනල් එක දෙන්න හරිද? ඇතුළත දිවා මේක මොකද තියෙන්නේ? ඇතුළත ඒ තියෙන්නේ නියමටම මන් දෙන්නම් වෙයි. හරි. මගේ පස්සේ ගෙන්න. ඔය ස්ක්‍රිප්ට් එක. එයා හොල්මන දකින්නකම් හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් යාට මා පේන්නේ නෑනේ. ඔව්. ඒ වුණාට යාට මාව පේනවනේ. මේ වැඩි හරියන්නේ නැහැ. මම බාකර් මහත්තයට කතා කරලා කියන්න ඕනේ මට අලුත් අදහසක් එන්නෙම නැහැ කියලා. විශ්වාස කළා. මම දැන් නිදහස්. ඔව් මං ආවා. අලුතෙන් ගත්ත බංගලාව බලන්න. මම මෙහෙට මගේ කාටුන් අඳින ශිල්පියාව එව්වා. චෝන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? කියන්න. පොසොල්මනක් මෙහෙ පොසොල්මනක් ඉන්නවා. එයා ඇවිල්ලා යාව්.
සමාවෙන් මිස්ටර් බාකර්. ඔයාගේ පොතට මට අදහසක්. පූසොල්ලම නම් ඒක හොඳ අදහසක් මගේ විහිළු කතා පොතට. ඇත්තටම හරි ෂෝක්. එහෙමද? ළමයි කැමති හොල්මන් කතා වලට. ඒගොල්ලෝ පූසන්ටත් කැමති. ඒ අදහස හොඳයි. පිටපිට හැටියට ජෝන්ගේ අදහසට බාකර් මාත්‍ය ලොකු ගාණක් ගෙව්වා. අපේ පූසොල්මනත් ඒ ආත්මේ නිදහස් වෙලා හොඳ සුගතියකට ගියා. හොඳ කතාවක් නේද? කතාව ඉවර නෑ. ඔය දකින්නේ. කතාවේ අන්තිම ලක්ෂණ වෙන්න නම් වීටෝගේ පිස්ස ටිකක් තියෙන්න ඕන. කතාවේ අන්තිමේදී වීටෝ පාර වැරදිලා මේ පැත්තට එනවා. කොහොමද මගේ එන්ඩ් එක? හොඳයි නේද? ඒක මම මේ දැන් ලිව්වේ.